අද අපි කතා කරන්න යන්නේ 2022 පොළොවල් පේපරේ ආපු කුලක රචනා ගැටලුව ගැන. හරි. කුලක ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ අපිට 12 වෙනි ගාන විදියට. 12 වෙනි ගාන විදියට තමයි මේ 2022 පේපරේ කුලක ගාන ඇවිල්ලා තියෙන්නේ. ඒකට සාමාන්‍යයෙන් කුලක ගාන එන්නේ 12ට තමයි. අනිවාර්යයෙන්ම කුලක ගානක් එනවා රචනා ප්‍රශ්නෙට. හරි. ගාන අපි කියවගෙන යන්. එක්තරා ප්‍රදේශයක ඇති නිවෙස් 60ක් අතුරෙන් කෑම පිසීම සඳහා දර ගෑස් සහ විදුලිය භාවිතා කිරීම පිළිබඳව රැස් කරගත් තොරතුරු නිරූපණය කිරීම සඳහා අඳින ලද අසම්පූර්ණ වෙන්සටහනක් පහත දැක්කේ. අපිට වෙන් රූපයක් දීලා තියෙනවා. ඒතොර මේ සොරම කරන්න මේක අනිවාර්යෙන් ඇති වෙන් රූපේ දත්ත ලකුණු කරන්නනේ. 30 වෙන් රූපයක් දීලා තියෙන්නේ. රූපය අපිට ඇඳලා දීලා තියෙනවා. ඒතොර දත්ත ලකුණු කරලා දීලා නැහැ. අපි කියවන්නේ යම් පොඩ්ඩක්. විදුලිය භාවිතා කරන සියලුම නිවෙස් දර සහ ගෑස් යන දෙවර්ගයමද භාවිතා කරයි. ඒක හොඳ දත්තයක් වේ ගොඩක් වෙලාවට. අපි ආයෙ එමු. රොමිලක්කන් එකට ගිහිල්ලා පොඩ්ඩක් බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා. දී ඇති වෙන් සටහන ඔබේ උත්තර පත්‍රයේ පිටපත් කරගන්න. ඒ කුලකයෙන් දැක්වෙන්නේ දර භාවිතා කරන නිවෙස් නම් B කුලකයක් C කුලකයක් නම් කරන්න. හරි. එතකොට අපි ගානට එමීට බහිමුනේ. එතකොට ගානේ මං තියෙන වෙන් රූපේ පොඩ්ඩක් ඇඳගන්න. මේක B. හරි. මං ගාන ආයේ මුලින් ඉඳන් පොඩ්ඩක් අවධානයෙන් කියවගෙන යමු. හරි. නිවෙස් 60ක් තියෙනවානේ. එක්තරා ප්‍රදේශයක ඇති නිවෙස් 60ක්. නිවෙස් 60ක් ගැන මේ කතන්දර යන්නේ. එහෙනම් සර්වත්ව කුලකයේ කීයද? 60යි. එතකොට දර ගෑස් සහ විදුලිය භාවිතා කරන තොරතුරු තමයි මෙතන නිරූපණය වෙන්නේ. අර රොමිලක්කන් එකට උඩින් අපිට දීලා තියෙනව නේද? වැදගත් පොයින්ට් එක. මොකද්ද? විදුලිය භාවිතා කරන සියලුම නිවෙස් දර සහ ගෑස් යන දෙවර්ගයමද භාවිතා කරයි. ඒ කියන්නේ විදුලිය පාවිච්චි කරන කට්ටිය දරයි ගෑස් කියන දෙකම අනිවාර්යෙන් පාවිච්චි කරනවා. ඒ කියන්නේ එතනින් වාට එතනින් ලොකු දෙයක් මෙතන කරගන්න පුළුවන්. එතකොට විදුලිය පාවිච්චි කරන කට්ටිය දරයි ගෑසුයි දෙවර්ගයම පාවිච්චි කරනවා. එහෙනම් අර දර කියන එක ඇතුළෙත් ඉන්න ඕන විදුලිය කියන එක්කෙනා ගෑස් කියන එක ඇතුළෙත් ඉන්න ඕන විදුලිය කියන එක්කෙනා. එතකොට එතනින් වාට හඳුනා ගන්න පුළුවන් නේද මෙන්න මේ මැද තියෙන රවුම. මැද තියෙන කියන්නේ C රවුම B කියන එක ඇතුළෙත් තියෙනවා A කියන එක ඇතුළෙත් තියෙනවා. හරි. එහෙනම් අපිට එතනින් හඳුනා ගන්න පුළුවන් මේ C කියන්නේ කවුද? විදුලිය භාවිතා කරන කට්ටිය. හරි. ඒකත් අපි තියාගෙන අපි රෝමිලක්කන් එකට ආයන් දියදි වෙනසටහන ඔබේ පත්‍රය පිටපත් කරගන්න කරා. හරි. ඒ කුලකයෙන් දැක්කන්නේ දර භාවිතා කරන නිවෙස් නම් B කුලකයක් C කුලකයක් නම් කරා. ඒ කුලකයෙන් තියෙන්නේ දර භාවිතා කරන නිවෙස්ලු. දර භාවිතා කරන නිවෙස්ලු. හරි. එතකොට මම මෙතන ලියා ගන්නම් මෙහෙම විදුලිය භාවිතා කරන කියලා. හරි. එහෙනම් B කුලකේ මොකක්ද අනිවාර්යයෙන්? දර ගෑස් විදුලිය. එහෙනම් දර මේක නම් මේක විදුලිය නම් මේක ගෑස් භාවිතා කරන. හරි. එමු රෝමිලක්කන් දෙකට. දැන් අපිට මෙහෙමයි. දත්ත දීලා තියෙනවා ඇත්තටම වෙන් රූපේ පුරවාගෙන යන එක තමයි ලේසි. හරිද? ඒතකොට සාමාන්‍ය ගානක දත්ත ටික ටික තමයි අපිට දෙන්නේ. වෙන් රූපේ ටික ටික පුරවාගෙන යන්න. හරි? රෝමිලක්කන් දෙකට එමු. රෝමිලක්කන් එකට අදාළව වැඩේ ඉවරයි ඇත්තට. ඕනනම් ඔයාලට කැමති නම් රෝමිලක්කන් එකට වෙනම ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ B මොකද්ද C මොකද්ද කියලා. ඒ දෙකනේ අපෙන් අහන්නේ. B කියන කුලකය මොකද්ද? C කියන කුලකය මොකද්ද කියලා. මම එකක් ලියලා දාන්න. ගෑස් භාවිතා කරන නිවෙස්.
C මොකද්ද? විදුලිය භාවිතා කරන නිවෙස්. හරි. එහෙනම් අපි රෝම ඉලක්කම් දෙකට දර විදුලිය සහ ගෑස් යන තුනෙන් එකක්වත් භාවිතා නොකරන නිවෙස් සංඛ්‍යාව පහක්ද? ඒකත් කොහොමද ලකුණු කරගන්නේ? කියනවා දර එන්න මේ දර රවුම ඇතුළෙත් ඉන්න බැහැලු ගෑස් රවුම ඇතුළෙත් ඉන්න බැහැලු විදුලිය රවුමේ කොහොමත් ඉන්න බැහැලු එකක්වත් භාවිතා නොකරන නිවෙස් සංඛ්‍යාව පහයි. කියන්නේ මේ තුනටම අදාළ නැති 5 දෙනෙක් ඉන්නවා. මේ තුනම භාවිතා කරන්නේ නැති කී දෙනාද? එහෙනම් මේ රූපේ මේ රවුම් වලට පිටින් ඉන්නවා 5ක්. ඒක අපි මෙහෙම දාගන්නවා. ඊට පස්සේ කියනවා දර භාවිතා කරන නිවෙස් සංඛ්‍යාව 24ක්ද? දර කට්ටිය කීයද? 24යි. හරි. ඒ රවුමට අදාළ එක්කෙනා අපි දන්නේ නැහැ. හරි. ඒ කියන්නේ මේ 24 කොහොමද කැඩෙන්නේ? මේකට කොච්චරක් යනවද? මේකට කොච්චරක් යනවද? මේකට කොච්චරක් යනවද කියලා අපි දන්නේ නැහැ. ඒකෙන්ද රවුම උඩ අපි දාගන්නවා 24 කියන එක. හරි. ගෑස් භාවිතා කරන නිවෙස් සංඛ්‍යාව 48ක්ද? ගෑස් එකත් ඒ වගේමයි. අපි දන්නේ නැහැ කොහොමද කැඩෙන්නේ කියලා. ඒ 48 දෙනා. එහෙනම් උඩ දාගන්නවා 48යි කියලා. හරි. ගෑස් පමණක් භාවිතා කරන නිවෙස් සංඛ්‍යාව කීයද? අපෙන් අහනවා දැන්. ගෑස් පමණක් භාවිතා කරන නිවෙස් සංඛ්‍යාව. ඒතකොට ගෑස් පමණක් කියන්නේ මොන ප්‍රදේශයේද? මේ කුලකවල ප්‍රදේශ හඳුනා ගැනීම කියන එක මාර්ම වැදගත්. ඒතකොට මම නිකමට මේ ප්‍රශ්නෙට අදාළ වෙන්නේ නැති ඒකට වාට වෙන ප්‍රශ්නයකට උදව්වක් වෙන්න මේ ප්‍රදේශ ටික අපි නම් කරමු. හරිද? මේක මොකද්ද? මේක ගෑස්, දර, විදුලිය එකක්වත් භාවිතා නොකරන. ඒතර මේක දර රවුම ඇතුලේ දර භාවිතා කරන. ඔව් හැබැයි දර විතරයි නේද? එහෙනම් දර පමණක් භාවිතා කරන. ඊට පස්සේ මේකත් එහෙනම් ගෑස් පමණක් භාවිතා කරන. ඊට පස්සේ ආයෙ තියෙන්නේ මේකයිනේ. ඒතර මේක මොකද්ද? දරක් භාවිතා කරනවා, ගෑසුත් භාවිතා කරනවා. හැබැයි විදුලිය භාවිතා කරනවද? නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් දර සහ ගෑස් භාවිතා කරන. කියන්නේ දරයි ගෑසුයි දෙකම පාවිච්චි කරනවා. කියන්නේ මේ දෙකටම පොදු කොටස. දරයි ගෑස් ඒක අපි කියන්න පුළුවන් දර සහ ගෑස් භාවිතා කරන කියලා. මේ මැද තියෙන එක තුනම භාවිතා කරනවා නේ. ගෑස් රවුම ඇතුළෙත් ඉන්නවා, දර රවුම ඇතුළෙත් ඉන්නවා, විදුලිය රවුම නේද? එහෙනම් මෙතන කියන්න පුළුවන් අපිට දර ගෑස් විදුලිය තුනම භාවිතා කරන කියලා. ඔන්න ඔය විදිහට තමයි ඔකේ ප්‍රදේශ ටික කැඩෙන්නේ. හරිද? ඔව්. එතකොට අපෙන් අහන්නේ ගෑස් පමණක් භාවිතා කරන. බලන්න කොහොමද ඒක හොයාගන්නේ? ගෑස් පමණක් භාවිතා කරන. එතකොට මෙන්න මේකේ අගය තමයි අපිට ඕන. මම ඒක නිකන් දාගන්න x. හරිද? මෙන්න මේ x වල අගය තමයි අපිට ඕන. එතකොට ඔයා බලන්න 48 කියන්නේ නම් මේ සම්පූර්ණ රවුම. ගෑස් රවුම. 24 කියන්නේ නම් මේ සම්පූර්ණ රවුම. එතකොට ඔක්කොම කට්ටිය 60ක් ඉන්නවා. කොහොමද බලන්නේ එතකොට ඒ x වල අගය හොයන්නේ? හරි. මේ සම්පූර්ණ රවුම 24යි නේද? මේක 24යි. ඔය 24ට මේ x ප්‍රමාණෙත් එකතු වෙලා එළියේ තියෙන එක්කෙනත් එකතු වුනහම නේද මේ 60 හැදෙන්නේ. හරි. මේ 24ට මේ xy එළියෙන් තියෙන 5යි එකතු වුනහම නේ සර්වත්‍ර කුලකේ හැදෙන්නේ. මම මෙතන ලියන්නම් ඒක. රෝම ඉලක්කම් 2 ඇතුලේ මං ඉන්නේ. 24ට x කියන එක්කෙනාවයි අර එළියේ ඉන්න 5යි එකතු වෙලා නේද 60 හැදෙන්නේ. ඒක තේරෙනවද? හරි. 24යි මේ xy 5යි එකතු වුනම තමයි 60 හැදෙන්නේ. එහෙනම් x ගේ උත්තරේ අපිට කෙලින්ම ගන්න පුළුවන්. 24යි 5යි 29යි x ධන 29 සමානයි 60යි. x සමානයි එහෙනම් 60න් 29ක් ගියා කියන්නේ 31යි නේ. 31යි කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකක්ද අපෙන් අහන්නේ? දර ගෑස් පමණක් භාවිතා කරන නිවෙස් සංඛ්‍යාව 31යි. 31යි. හරි. රෝම ඉලක්කම් 3යි. හරි. රෝම ඉලක්කම් 3 අහනවා දර සහ ගෑස් යන දෙවර්ගයම භාවිතා කරන නිවෙස් සංඛ්‍යාව කීයද? දැන් මේක අපි පුරවගත්තනේ 31යි කියලා. මේක පුරවගත්ත 31යි කියලා. හරි. එහෙනම් ඔයාලට කියන්න පුළුවන් මෙන්න මේකත් ගැන. ඒ කියන්නේ මේක ඔව් ඒක ගැන නෙමෙයි. මේක 31යි. ඉතුරු දැන් මෙතන සම්පූර්ණ රවුම 48යි. එතකොට මේකටයි මේකේ යම් කොටසක් යනවා ඇති. ඒක තාම අපි දන්නේ නැහැ.
අපෙන් අහන්නේ රෝම ඉලක්කම් 3 දර සහ ගෑස් යන දෙවර්ගයම භාවිත කරන නිවෙස් සංඛ්‍යාව කීයද? දර සහ ගෑස්. දරයි ගෑසුයි භාවිත කරන දෙවර්ගයම භාවිත කරන නිවෙස් සංඛ්‍යාව. ඒ කියන්නේ මෙන්න මේ රවුම ඇතුලේ ඉන්න සම්පූර්ණ ගාන දර සහ ගෑස් දෙවර්ගයම භාවිත කරන. එතකොට මේ රවුම ඇතුලේ ඉන්න ගානත් එකට අදාළද? ඔව්. ඇයි? අපෙන් අහන්නේ දර සහ ගෑස් යන දෙවර්ගෙම පමණක් නෙවෙයි. දර සහ ගෑස් යන දෙවර්ගෙම. එතකොට මේ සම්පූර්ණ කෑල්ල. මෙන්න මේ සම්පූර්ණ කෑල්ලෙම ඉන්න කට්ටිය තමයි තියෙන්නේ. එතකොට වාට හොයාගන්න ඒකට මේක වටිනවා. ඒ කියන්නේ දැන් මේක අපි 31යි කියලා දන්නවා. මෙතන මේ සම්පූර්ණ කෑල්ල මම පොඩ්ඩක් අඳුරු කරන්නම් මම ආයෙ මකනවා ඒක. මෙන්න මේකේ කෑල්ල තමයි ආවෙන් අහන්නේ. දර සහ ගෑස් යන දෙවර්ගයම භාවිත කරනවා. දර සහ ගෑස් යන දෙවර්ගයේ පමණක් කියවනම් මෙන්න මේ කෑල්ල විතරයි. මේ මැද කෑල්ල එන්නේ නැහැ. හැබැයි දැන් කියන්නේ දර සහ ගෑස් භාවිතා කරන කියලා. ඒතර මේ සම්පූර්ණ කෑල්ලමයි තියෙනවා. ඒතර මේක 48යි නම් මේක 31යි නම් මේ කෑල්ල කීයද? 48න් අපි අඩු ගන්න ඕනේ 31. ඒතර කීයද එන්නේ? ඒක අපි දාගන්නේ මෙන්න මෙතන මුල්ලේ. 38යි 17යි නේ. ඒ කෑල්ල කීයද ඒක? උත්තරේ 17යි කියලා අපිට ගන්න පුළුවන්. හරි. රෝම ඉලක්කම් 4 බලන්න. මේක අඳුරු කරන්න එපා. මම අඳුරු කරේ මේ තේරුම් ගන්න. හරි. ඉලක්කම් 4ට යන්නකො. රෝම ඉලක්කම් 4 කියනවා විදුලිය භාවිතා කරන නිවෙස් සංඛ්‍යාව දර පමණක් භාවිතා කරන නිවෙස් සංඛ්‍යාවට සමාන වේ. තව උදව්වක් දෙනවා අපිට මේක පුරව ගන්න. විදුලිය භාවිතා කරන නිවෙස් සංඛ්‍යාව. විදුලිය භාවිතා කරන නිවෙස් සංඛ්‍යාව කියන්නේ මෙන්න මේ රවුම තුනටම අදාළ කොටස. ඒතර විදුලිය භාවිතා කරන නිවෙස් සංඛ්‍යාව දර පමණක් භාවිතා කරන නිවෙස් සංඛ්‍යාවට සමානයිලු. දර පමණක් භාවිතා කරන නිවෙස් සංඛ්‍යාවට සමානයි කියලා කියනවා. මේකට සමානයි කියලා කියනවා. සමාන වේ දර සහ ගෑස් යන දෙවර්ගයම පමණක්. ඒතර මම මෙතන සංකේතයක් දාගන්නම්. අතන x දාගත්ත ඉන්න මම x දාගන්න නැතුව මේකට මම y දාගන්න. මේකත් y. හරි. ඒතර මේකයි සමාන වෙනවා කියන්නේ විදුලිය භාවිතා කරන නිවෙස් සංඛ්‍යාව දර පමණක් භාවිතා කරන නිවෙස් සංඛ්‍යාවට සමානයි කියලා කියන්නේ. හරි. ඊට පස්සේ කියනවා දර සහ ගෑස් යන දෙවර්ගයම භාවිතා කරන නිවෙස් සංඛ්‍යාව කීයද? අපෙන් අහන්නේ දර සහ ගෑස් භාවිතා කරන සංඛ්‍යාවනේ. දර සහ දෙවර්ගයම පමණක්. ඔව්. දර සහ ගෑස් යන දෙවර්ගය පමණක්. දරයි ගෑසු දෙවර්ගය පමණක්. මෙන්න මේ කෑල්ල තමයි අපෙන් අහන්නේ. ඒතර මේක y කියලා දන්නවා. මේකත් y කියලා දන්නවා. මේ කෑල්ල අපෙන් අහනවා. දැන් කොහොමද ඒක හිතාගන්නේ? මේ සම්පූර්ණ කෑල්ල අපි දන්නවා 17යි කියලා. හරි. මේ රවුම දන්නවා අපි 24යි කියලා. මේක තමයි අපිට ඕන. කොහොමද අපි ඒක කරන්නේ? හිතන්න බලන්න. උදව්වක් දුන්නා නේද? කියන්නේ දැන් මේ දෙන්න සමානයි කිව්වා. එතනින් පොඩ්ඩක් යන්නත් ඕනේ ඇති. මෙතන 24යි කියලා දන්නවා. මේ සම්පූර්ණ කෑල්ල 17යි කියලා දන්නවා. එහෙනම් කොතනද පොයින්ට් එක අපිට අල්ලා ගන්න පුළුවන්? බලන්න. හරි. එතකොට මෙහෙම වැඩක් කරේගෙන නේද? මේ සම්පූර්ණ රවුම 24යි. ඒ සම්පූර්ණ රවුමේ තියෙන මෙන්න මේ කෑල්ල කීයද? 17යි. එහෙනම් ඔන්න ඔය කියන 17ට මෙන්න මේ y එකතු වෙලා නේද 24 හැදෙන්නේ. එතකොට අපිට ලියා ගන්න පුළුවන් 17ට y එකතු වුණාම නේද 24 හැදෙන්නේ. එහෙනම් y වල අගය කීයද? 24න් 17ක් ගියා කියන්නේ 7යි නේද? y කියන්නේ 7යි. එහෙනම් මෙතන කීයද? 7යි. ඉතින් මේ 17ට 7 එකතු වුණාම 24 වෙන්නේ. මේක 7යි. එහෙනම් මේකත් කීයද? 7යි. මේක 7යි නම් මේ සම්පූර්ණ රවුම 17යි. මේ මැද කෑල්ල 17යි. එහෙනම් මේක කීයද? 10යි. අපෙන් අහන්නේ මොකද්ද? ගෑස් සහ දර පමණක්. ඒ කියන්නේ මෙන්න මේ 10 දෙනා ගැන අහන්නේ. එහෙනම් උත්තරේ මොකද්ද? 10යි. හරි. සංඛ්‍යා කීයද? එතනම තව එකක් අහනවා. ඒක ගාන අහලා වෙන් සටහනේ එම නිවෙස් නිරූපණය කරන ප්‍රදේශය අඳුරු කර දක්වන්න. හරිම ලේසි. මෙන්න මේ කැල්ල අඳුරු කරන්න කියන්නේ. කැල්ල අඳුරු කරන්න කියන්නේ. හරි. එතකොට 22 12 වෙනි ගාන ඔහොම ඉවර වෙනවා.